ෂෙයා කරගන්න යන්නේ මට මොකද උනේ කියන ඕඩර් එකක් දැම්මා. ඇදගෙන එන්න. චරම සූට් වෙන්න. Hi everyone. Welcome back to my channel. ඉතින් අද මම ඔයගලන්ට මගේ online shopping experience එක ගැන තමයි කියන්න යන්නේ. ඔයගොල්ලෝ එක share කරගන්න යන්නේ මට මොකද උනේ කියලා. ඉතින් මම Temu එකෙන් order එකක් දැම්මා. මම සාමාන්‍යයෙන් online shopping වලට පොඩ්ඩක්වත් කැමති කෙනෙක් නෙමෙයි. කියන්නේ online shopping ඇඳුම් especially ඇඳුම් ගන්න නම් මම කැමතිම නැහැ. මොකද මට sure නැහැ. මට මං කොච්චර standard size එකක් දැම්මත් සමහරවිට පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මං කැමති කොහට හරි ගිහිල්ලා ඇඳලා බලලා ගන්න තමයි මම වැඩිපුරම කැමති. කොහොම හරි මං ඉතින් Temu එකේ නිකන් browse කර ඉන්නකොට මම දැක්කා ලස්සන frock එකකුයි ඒ වගේම top එකකුයි. ඉතින් ඒ දෙකට මට පොඩ්ඩක් ආස හිතුණා. මට නිකන් හිතුණා try කරලා බලන්නත් ඕනි කියලා. හැබැයි ඉතින් සති ගාණක් තිස්සේ මම හිතන්නේ සති 4ක් 5ක් මාසයකට වැඩි මම ඒ දෙකට ආස නිසා මම ඒ දෙක කාට් එකට ඇඩ් කරගෙන තිබ්බා බලලා පස්සේ ගමු කියලා. පස්සේ ඉතින් දැන් ක්‍රිස්මස් එකත් එන හින්දා පොඩි පාටිස් ඉවෙන්ට්ස් ඕවා තියෙන හින්දා මම හිතුවා මේ තව මොන හරි සූට් වෙන මොන හරි බලලා ඔන්න ඔය දාලා බලමු කියලා මොන හරි අරගෙන මේ හරියන්න හරි වර්ධින්න හරි කියලා තමයි හිතේ හිටියේ. කොහොම හරි අර දැන් මම කැමති දෙක කාට් එකේ තිබ්බ නිසා මං ආයි ඇප් එකේ බලද්දී මට ඒ සිලෙක්ට් කරපු දෙකට ලොකු ඩිස්කවුන්ට් එකක් තිබ්බා. ඒ කියන්නේ ඒ දෙකම මට $1 වලට ගන්න පුළුවන් කියලා තමයි පෙටුවේ. මට හිතුණා මොන හරි පොඩි දෙයක් ඇති තව මොන හරි ගන්න වෙයි කියලා. හැබැයි මං හිතුවේ නැති විදිහට ලොකු ගාණක් මට ඒකට ස්පෙන්ඩ් කරන්න ඕන. මම හිතන්නේ මගේ මේ first time experience එක නිසාද දන්නේ නැහැ මට එහෙම වුණේ. සමහර ගොඩක් අය ඉන්නවා Temu එකෙන් ඕන තරම් ඇඳුම් ඒ කියන්නේ online order කරන. හැබැයි මට වෙච්ච දේ මං කියන ගමන් අපි බලමු පැකේජ් එක ඕපන් කරලා. මං ඉතින් දැන් මේක ඇත්තටම ඇවිල්ලා සතියකටත් වැඩි. මං ඉතින් ඔයගොල්ලන් එක්කම ඕපන් කරමු කියලා දැන් මට මේක දැනට මට මේක ගැන හරිම දුක ෆීලින් එකක් තමයි තියෙන්නේ. මොකද මං හිතපු විදිහට නෙමෙයි මට මේක කියන්නේ මං හිතපු ඕඩර් එකක් නෙමෙයි. කියන්නේ මට ඕන අයිටම්ස් එකක් තිබ්බා. ඒ දෙක දාන්න ගිහිල්ලා අන්තිමට කොහොම හරි මට ලොකු ගාණක් ගෙවන්නත් උනා. ඕන් නැති අයිටම්ස් උත් සිලෙක්ට් කරාද කියලා මම දන්නේ නැහැ. අපි බලමු. දැන් මේ අඳුන් ඒ කියන්නේ ඇඳලා කියන්නේ ක්වොලිටි එක තමයි මට ගොඩක් ක්වොලිටි එකයි තියෙන සයිස් එකයි හරියයිද කියන එක තමයි මට හිතාගන්න බැරි. අපි එකින් එක බලමු. මෙන්න මේ ෆ්‍රොක් එක තමයි මම අර කැමති මම ගොඩක් දවස් සිලෙක්ට් කරලා තිබ්බා කියලා කියපු එක. මෙන්න මට අර සිලෙක්ට් කරගන්න දෙයක් නැතුව මම සොක්ස් උත් දැම්මා. අර ඇඳුම ගන්න. ඉතින් ওই ටික තමයි මං ගිහිල්ලා ඇඳගෙන එන්න. මේක තමයි මම මුලින්ම ඇඳලා බැලුවේ. ඒක නම් හොඳයි. කියන්නේ මැටීරියල් එකත් හොඳයි අවලක් නැහැ. ස්මෝල් සයිස් එක තමයි මම මේ ස්ටෑන්ඩඩ් ස්මෝල් සයිස් එක සිලෙක්ට් කරේ. හැබැයි ඒකෙ චුට්ටක් ලොකුයි මේ ෂෝල්ඩර්ස් එහෙම චුට්ටක් මෙහාට වැටිලා තියෙනවා. එතකොට මේ හරියට පොඩ්ඩක් අර චූට්ට තව නීටුනා නම් හොඳයි. පිටිපස්සේ මෙහෙම ගැට ගහන්නත් තියෙනවා. හැබැයි ඒක not bad. ඒක okay. කලර් එක ලස්සනයි. මම ආසයි කලර් එකට.
සයිස් එක ඕකේ ගෙනම් ටිකක් පොඩි ඕවර්සයිස් ගදයක් මේක තියෙනවා ගොඩක් අර ෂේප් එකටම නැහැ ඒ වුණාට ඒක ලස්සනයි ඒක මං නිකන් අඳින ටයිප් එක මට මේ වගේ තව ටොප්ස් උත් තියෙනවා ඒක ඕකේ මේක නම් මම හිතපු විදිහටම ඇවිල්ලා නැහැ ඒක පොඩක් මං මේ කලර් එක නෙමෙයි සිලෙක්ට් කරේ ඒක චුට්ටක් තව චුට්ටක් බ්‍රවුනිෂ් නිකන් ජින්ජර් කලර් කියලා තමයි තිබ්බේ හැබැයි මේක ටිකක් බ්‍රයිට් සෑහෙන බ්‍රයිට් යෙලෝ ගතිය වැඩි ස්කින් එකට නම් අවුලක් නැහැ උනාට මම දාපු එක නෙමෙයි සයිස් එකත් හරියටම නැහැ මේ අතත් ලොකුයි මේක නම් ඕකේ පෙනුමට නම් අවුලක් නැහැ සයිස් එක මේකත් ස්මෝල් සයිස් තමයි මම දැම්මේ හැබැයි ෂේප් එකේ චුට්ටක් පොඩි එකක් තියෙනවා මට හිතන විදිහටම නැහැ ඒක කියන්නේ ඒක නම් එච්චරම මට හිතෙන්නේ හොඳයි කියලා පොඩ්ඩක් මට මේ හරියෙන් විතර උඩින් ලොකුයි පොඩි ලොකුවක් තියෙනවා අතත් පොඩ්ඩක් චරම සූට් වෙන්නේ නැහැ වගේ මේක තමයි අන්තිම ඩ්‍රෙස් එක දෙකක් ගත්තා කියලා කිව්වට මම අනිත් එක අරගෙන නැහැ ඇත්තටම ඒ කියන්නේ මම අර සිලෙක්ට් කරපු දෙකෙන් එකක් තමයි මට අන්තිමට ගන්න උනේ ඒක ගන්න ගිහලා තමයි අනිත් ඔක්කොම ගත්තේ හැබැයි මේ බෙල්ට් එක නම් මම දන්නේ කොහොමද ගැට ගහන්නේ කියලා හරියට මේකේ ෆොටෝ එකේ තියෙන විදිහට මේක නම් සෙට් වෙන්නේ නැහැ මැටීරියල් එක නම් ඒගොල්ලන් පෙන්නලා තියෙන විදිහටම ෆොටෝ එකේ විදිහටම නිකන් ඒ ක්වොලිටි එක නැහැ වගේ ඔඩර් කරපු ඇඳුම් ටික එච්චරම අවුලක් නැහැ කියලා මට දැන් හිතෙනවා ඒක ඇඳලා බැලුවට පස්සේ ආයිමත් බැලුවොත් මේ බ්ලැක් එකට නම් මම ආසයි බ්ලැක් টොප් එක හොඳයි ඒක ලස්සනට තියෙනවා ඒක ට්‍රවුසර් එකට හරි එහෙම නැත්නම් ස්කර්ට් එකකට හරි මැච් කරලා අඳින්න පුළුවන් ඒක චුට්ටක් අර ෂෝල්ඩර් එකෙන් ලොකු වුණාට ඒක එච්චරම ගාණක් නැහැ ඊට පස්සේ මේකත් හොඳයි මේකත් කැෂුවල් ලස්සන টොප් එකක් ඒකත් මම ඒ කලර් එකට ආසයි ඒකට ඒකත් ඕකේ මේකේ මේ කෝට් එකේ නම් එච්චර කලර් එක තව චුට්ටක් ලයිට් වුණා නම් හොඳයි කියලා කියන්නේ ලයිට් කියන්නේ නිකන් බ්‍රවුනිෂ් ගතියක් තිබ්බනම් හොඳයි ඒක හිතපු කලර් එක නෙමෙයි ආවේ හැබැයි කලර් එකත් අවුලක් නැහැ අඳින්න පුළුවන් ඊට පස්සේ මේකත් ඕකේ ඒ කියන්නේ අර පොඩ්ඩක් ෂේප් එක තව චුට්ටක් වෙනස් වුණා නම් හොඳයි හැබැයි මැටීරියල් එක අවුලක් නැහැ අඳින්න පුළුවන් මොකක් හරි වැඩකට නිසා එකත් ඕකේ මේකත් හිතුවා මං අර එකපාරට ඕපන් කරපු ගමන් හිතා ගන්න බැරි වුණාට ටිකක් සයිස් ලොකුවට තිබ්බට ඒක අර මෙතනින් බෙල්ට් එක වගේ එන හින්දා ටිකක් ඊට පස්සේ අන්දර පස්සේ ටිකක් ෂේප් ඒක නිසා ඒකත් ඕකේ මේක තමයි මට සෙට් උනේ නැත්තේ මේක නම් මේකේ මැටීරියල් එකයි ෂේප් එකයි එච්චරම මට ආස නැහැ අඳින්න පුළුවන් ඉතින් anyway එක්ස්පීරියන්ස් එකට හොඳයි දැන් දන්නවා මොන වගේද එහෙම දැනගත්තත් ඉතින් කියන්න බෑ සමහර දැන් මම මේ හැම එකක්ම දැම්මේ ස්මෝල් සයිස් එකෙන් හැබැයි පේනවනේ එකින් එකට වෙනස් වෙන වෙලාවල් තියෙනවා මං පටන් ගන්නකොටම කිව්වා වගේ එක මෙන්න මේ ෆ්‍රොක් එක ගන්න ගිහලා තමයි මම මේ ඔක්කොම ගත්තේ ඒක හොඳ එක්ස්පීරියන්ස් එකක් ඉතින් ඕගොල්ලොත් ඔඩර් එකක් දාද්දි හොඳට බලන්න මොකද එතන එකපාරටම චෙක් අවුට් කරන්න බෑ ඩිස්කවුන්ට්ස් දෙනවා කියලා කිව්වට ඒ ඩිස්කවුන්ට් එක ගන්න කලින් ඔයගොල්ලන් තව මොන හරි අයිටම්ස් ටිකක් සිලෙක්ට් කරාට පස්සේ ඒවට පේමන්ට් කරාට පස්සේ තමයි ඊළඟට ප්‍රොසීඩ් කරන්න පුළුවන්. ඒ ඩිස්කවුන්ට් එක දෙනවා කියලා කියන්නේ එහෙමයි. එතකොට අර වැඩිපුර සිලෙක්ට් කරපු ඒවට පේමන්ට් කරාට පස්සේ තමයි අර ඩිස්කවුන්ටඩ් අයිටම් එක ඔයගලන්ට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා අර ඒ විදිහට පොඩ්ඩක් හිතා ගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම මේ වැඩිපුර ඕඩර් කරන්න ඕනේ. කොහොම වුණත් එක්ස්පීරියන්ස් එකට හොඳයි. අනික සිලෙක්ට් කරපු ඒවා ටිකත් එච්චරම හොඳයි ඉතින් ප්‍රශ්නයක් නැහැ ඒ වගේ ඒ වල ගණන් එක බැලුවහම ටිකක් ෂේප්. ඉතින් මට කීයක් ගියාද කියලා කිව්වොත් ටෝටල් එක මට $130 වගේ තමයි ගියේ මේ ඇඳුම් ටිකට. පීසස් තියෙනවා ඔක්කොම තමයි 6ක් තියෙනවා. ලංකාවේ සල්ලි වලින් ගත්තොත් එක්ස්චේන්ජ් රේට් එකත් එක්ක සාමාන්‍යයෙන් රුපියල් 26000කට
26,000ක් විතර තමයි මේ ටිකට ගියේ. ඒක තමයි ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක. දැන් ඉස්සරහට මම දන්නවා කොහොමද ඕඩර් කරන්න ඕනේ, මොකද්ද ඒ වගේ ඩිස්කවුන්ට්ස් හරි මොන හරි ඔයගලන්ට සමහරවිට ඊමේල්ස් උත් එනවා. ඉතින් ඒ වයින් හරියට බලලා ඇඳුම් තියෙනවා ගොඩක් ටෙමු එකේ හොඳ හොඳ ඇඳුම් තියෙනවා. හැබැයි හරියට බලලා ඕන අයිටම් එක සිලෙක්ට් කරගෙන පොඩ රිවිව්ස් බලන්න ඒවත් බලලා තමයි සිලෙක්ට් කරගන්න ඕනේ. එහෙනම් thank you අද මාත් එක්ක එකතු වෙලා හිටියට. මම හිතනවා ඔයගලන් ඔන්ලයින් shopping ගැන පොඩි දෙයක් මගෙන් මොන හරි ඉගෙන ගන්න ඇති කියලා. වැඩි ඔන්ලයින් shopping කරන්නේ නැති අය බලුවා. මොකද සමහර අය ඉන්නවනේ මම දන්නවා ගොඩක් ඔන්ලයින් shopping කරන කට්ටියක් ඉන්නවා. හරි එහෙනම් අපි තවත් දවසක අලුත් vlog එකකින් හම්බ වෙමු. Thank you for watching.